වෙලාවට චෙක් කරේ නැත්නම් මේක රෙකෝඩ් වෙන්නෙත් නෑ අප්පා. හරි. ඒතර 33 අනිත් අයට නම් කරන්න දෙයක් නෑ. මේ 32 මිසින්. රුපියල් 50,000ක් පිරිවැයූ බාණ්ඩ 80,000කට ණයට විකුණුවම වෙන්නේ ළමයි 50,000ක පිරිවැයනේ විකුණන්නේ. ඒතර 50,000කින් තොග අඩු වෙනවා. 80,000කට විකුණුවම මොකද වෙන්නේ? ණය ගැතියෝ 80ක් වැඩි වෙනවා. එතකොට ඕක නිසා ළමයි හිමිකම 30කින් වැඩි වෙනවා. ඊට පස්සේ 10,000ක ණය ගැති ණය හිමි ශේෂයක් කපා හැරියාම වත්කම් අඩු වෙනවා, වගකීමුත් අඩු වෙනවා. එතකොට අවසාන බලපෑම වගකීම් වලින් 10ක් අඩු වෙනවා. හිමිකම් වලින් 30ක් වැඩි වෙනවා. මෙතනට ඔයා හරියට බැලුවොත් 20ක බලපෑමක් එන්න ඕනි. ධන 20යි. ඒක තේරුණාද අයියෝ ළමයි මේව නම් ලේසි. මේ වගේ අරන් බලාපොරොත්තු වෙන්න එපා. මේක ඕකේද? බබා මේක ඕකේද? තේරුම් නැද්ද ආයි කියලා දෙන්නද? ජනිත් ඕකේ මැඩම් සසංගා ඔයාට කොහොමද? නියමයි. අපි මෙහෙම කොට දාගමු. මේ සිවුම් මියුස කියලා ඉන්නව මම දන්නේ නැහැ who is the name. යාර කොහමද දැන් රාදනා? මම හිතනවා ඕකේ කියලා පොඩි කේස් ළමයි මේවා නම් බලාපොරොත්තු වෙන්න එපා. ළමයි මූලාශ්‍ර ලියවිලි අහනවා. අයිතිකරු ලීබඩු උපකරණ ප්‍රාග්ධනය ලෙස දෙවුවාම පොදු ජර්නලය හින්දා ජර්නල් වවුචරය. මම ඒවා ලියන්න නැතුව ඉන්නම්. නැවත විකුණන්න ගත්තොත් ළමයි ගැනුම් ජර්නලේ ඒ හින්දා ගැනුම් ඉන්වොයිසිය. පෙර වර්ෂයක කපා හරපු 5000ක් වෙනුවෙන් මුදල් ලැබුණාම ළමයි ලොකුවට හිතන්න එපා. ඔයාට කොහොම හරි මුදල් ලැබිලානේ. මුදල් ලැබිලා නම් මුදල් ලැබීම් ජර්නලේ. ඒ කියන්නේ ලතුපත. ණයටගත් මිලදීගත් භාණ්ඩ වලින් 15000ක් වටිනා භාණ්ඩ ණය හිමියන්ටනේ යවන්නේ ළමයි. ණය හිමියන්ට යවනවා කියන්නේ ආපසු යැවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලයට අදාළ වෙන්නේ ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියෝ අඩු වීමට කියන්නේ හර. ඒ හින්දා ළමයි මේකට එන්නේ හරපත. හරපත. ඕවා නම් ඉතින් මම තේරුණාද කියලා අහන්නේ නැහැ. මොකද ඔයා පාඩම් කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් පරස් කරලා හදලා දාමු. මේක නම් විනාඩි 20 පැයකින් වගේ ඉවර වෙමු සෙෂන් එක නම්. ලබනවා ඒක නම් ටික වෙලාවක් කියයි. උදානේ මේ වාහන හරි මේ බලන්න. අද වැලන්ටයින් හින්දා අපි ගමු ළමයි රතු පාට. සෝස පාට ලස්සනයි. හරි. ලයිරු ව්‍යාපාරයේ 2010 3.31 දිනට මුදල් පාලන ගිණුමේ ශේෂය රුපියල් 14,000ක් වූ නමුත් බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවිය. පාස්තුව පහත කරුණු අනාවරණීය විය කියලා කියනවා ළමයි. පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා මූලදත්ත ප්‍රකාශන නිරූපණය කරන්න ඕනි බැංකු ශේෂය කීයද කියලා. දෙවෙනි එකෙන් අහලා තියෙනවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කීයද කියලා. ඔයා ගිණුමක් ගන්න මුලින්ම අපි මේකට කියනවා සංශෝධිත මුදල් පාලන ගිණුම. ඊළඟට ළමයි ඔයාට ඕනි වෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. ළමයි මුදල් පාලන ගිණුමේ ශේෂය 1,80,000යි. 15,000ක ස්ථාවර නියෝග තියෙනවා.
30,000ක තැන්පත් කොට අඟරු වූ චෙක්පත් මුදල් පාලනය කිරීම සඳහන් කළ නැහැ. ළමයි තැන්පත් කරද්දී හර වුණා, අඟරු වෙද්දී අඟුරු නෙමේ අඟරු වෙද්දී බැර වුණා. උපලබ්ධි නොවූ චෙක් 40ක් තියෙනවා ළමයි. උපලබ්ධි නොවූ චෙක් කියලා කියන්නේ අපි බැංකුවේ තැන්පත් කළා. හැබැයි ඒක අපේ ඇත්තටම ඩිපොසිට් උන්නේ නැහැ. ඕක නිසා මුදල් පාලන ගිණුමට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි. ඒ හින්දා අඩු කරනවා. ඔයාට තේරෙන සිංහලෙන් මම කිව්වොත් මේක ඔයාට අවාසිදායකයි. මොකද ඔයා හිතන් ඉන්නවා බැංකුවේ ඔයා තැන්පත් කරා කියලා. ඇත්තටම තැන්පත් වෙලා නැහැ. ඒ නිසා අවාසිදායකයි. ඒ නිසා අඩු කරනවා කියලා හිතා ගන්න. ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පත්වල වටිනාකම 75000යි. ඔයා යාළුවෙක්ට චෙක් එක දුන්නා. ඒ යාළුවා ඔයාව මතක් වෙන්න කියලා චෙක් එක තියාගත්තා. ඒක ඔයාට වාසිදායකයි. ඒ හින්දා එකතු කරා. මේක සුළු කරාම 180යි 180න් 45ක් අඩු කරාම ළමයි 135යි. නේද? මම දන්නේ නැහැ. මං හිතනවා හරි කියලා 5 දැන් බිඳු දාලා 1යි 8යි හරි. 5යි 5 දැන් බිඳු දාලා 1යි 11යි 210යි 210න් 60ක් අඩු කරාම 170යි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 135යි, දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 170යි. ළමයි ලියා ගන්න. ළමයි ලියා ගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. මං ඊළඟට යන්නද? හරිද? හරි. කට්ටියට තේරුණාද? ජනිත් ඕකේද? ආකේෂ්? ඌර කොට ආකේෂ් සසංගා ජනාලි දමිත් හරි නියමයි. ඊළඟ එකට යන්. මං හිතනවා ඔයාලා තේරෙන්නේ නැත්නම් කියනවා කියලා. ළමයි බැංකු ප්‍රකාශයට අනුව ශේෂය මුදල් පාලන කිරීමේ ශේෂය සමග වෙනස් වන විට මුදල් පාලන කිරීමේ ළමයි ගලපන්නේ නැත්තේ ඇත්තටම කාල ප්‍රමාදයන් බැංකු වැරදි. කාල ප්‍රමාදයනුයි බැංකු වැරදි. ළමයි ඔය කාල ප්‍රමාදයන් වලට තමා ළමයි අර ඉදිරිපත් නොවූ චෙක්පත් හා නිෂ්කාශනය නොවූ චෙක්පත් එන්නේ. බැංකු වැරදි වලට හිතන්න මෙහෙම දෙයක් බැංකු වැරදි කියලා කියන්නේ ආවාගේ මම පේන්නේ නැහැ මම ලියන එක. කාල ප්‍රමාදයනුයි බැංකු වැරදි 36ට. එතකොට ළමයි කාල ප්‍රමාදයන් කියලා කියන්නේ මෙහෙම දෙයක්. කාල ප්‍රමාදයන් කියලා කියන්නේ අර ඔයා දන්නවා ඉදිරිපත් නොවූ චෙක් සහ නිෂ්කාශනය නොවූ චෙක්. බැංකු වැරදි කියලා කියන්නේ වෙන එක්කෙනෙක්ට දාන්න ඕනි චෙක් එකක් ඔයාට දාලා. එහෙම නැත්නම් ළමයි වෙන එක්කෙනෙක්ගෙන් ගෙවන්න ඕනි චෙක් එකකට ගෙවීමක් ඔයාගෙන් කරලා. එතකොට උත්තරේ දාන්න පුළුවන් කාල ප්‍රමාදයන් බැංකු වැරදි. කාල ප්‍රමාදයන් ඇතුලේ අරක ලියන්න ඕන නම්. ඊළඟට 37 වෙනි ප්‍රශ්නේ 17 4යි 1 දිනට සුද්ධවත්කම්. මං යන් වගේනේ. ආ කියන්නේ මේක ආරම්භයට යන්න තියෙන ළමයි. ළමයි මේ බලන්න. අග හිමිකම සමානයි මුල හිමිකමට ලාභය එකතු කරලා අමතර ප්‍රාග්ධනය එකතු කරලා ගැනිලි අඩු කරාම.
දැන් මෙයාලා ප්‍රශ්න තුල අපෙන් ඉල්ලන්නේ ළමයි ආරම්භක ශුද්ධවත්කම්. එහෙනම් ආරම්භක ශුද්ධවත්කම් වලට x දානවා. අග ශුද්ධවත්කම් තියෙනවා 850ක්. අග ශුද්ධවත්කම් 850යි. හොඳට අහන් ඉන්න. වාර්ෂික ලාභය 2,50,000යි. මම මේක පොඩ්ඩක් මෙතන දානවා. ඊට පස්සේ කියනවා වර්ෂය තුලදී මුදල් ගැනීමේ ලක්ෂ්‍යය. අපි මේක නෑ මේක බිඳුවයි මෙතන ලක්ෂ්‍යය. මෙතන කියනවා ගිණුම්ගත නොකර වර්ෂය තුලදී අයිතිකරු විසින් භාණ්ඩ ගැන්ලිවල පිරිවැය 25000යි. ළමයි ගිණුම්ගත කරලා නැහැ මේ 25000. හැබැයි මේක භාණ්ඩ ගැන්විලි. මේක ගිණුම්ගත කළොත් මොකද වෙන්නේ? ගැනිලි හර වෙනවා. ගැනුම් බැර වෙනවා. ගැනිලි හර වෙනවා ළමයි ගැනුම් බැර වෙනවා. හරිද? ගැනිලි හර වෙනවා ගැනුම් බැර වෙනවා. බබා මේ බලන්න ගැනුම් බැර වෙනවා කියලා කියන්නේ ලාභෙමක් වෙනවද? බැර වෙනවා කියලා කියන්නේ වියදමක් අඩු වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. එහෙනම් මේක නිසා ලාභය 25ක් වැඩි වෙනවා. ඒ වගේම ගැනිලි හර වෙනවා කියලා කියන්නේ ළමයි හරිද? මෙතන ගැනිලි වලටත් එකතු වෙන්න ඕනි 125ක් වෙනවා. මොකද ගැනිලි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තව දෙයක් වෙනවා ඔයාට හිතෙනවා නම්. මේක අගහිමිකම නම් ලොකු බලපෑමක් නැහැ. මොකද ගැන්ලි හර වෙලා ගැනුම් බැරව නිසා. ඔයාට මේක තේරුණාද? මේක හැබැයි ලොකු ඉම්පැක්ට් එකකුත් නෑ වගේ. කමෙන්නු. මේක උත්තරේ කොහොමද තියෙන බලමු. ඔමිනාඩේක ඉන්න. ලක්ෂ 7යි කියලා තියෙන ඔමිනාඩේක ඉන්න. හරි. මෙව තමයි. ඊට පස්සේ 850යි ළමයි x මෙතනට එකතු වෙනවා 275ක් බිඳුවයි මේක 25යි කියලා කියන්නේ 125යි. එතකොට මේක සුළු කරාම මේ දෙක මේකට කැපුණාම 150යි. x ධන 150 මේක මේ පැත්තට ගියාම 850 150ක් අඩු කරාම 700යි. උත්තරේ 700. ඒක තේරුණාද නැද්ද? මේ මේකෙන් ඇත්තටම මේ බලුවාම මේකෙන් එන්ට්‍රි වැරද්දක් වෙන්නේ නැහැ. මොකද ගැන්ලි හර වෙලා ගැනුම් බැර වෙනවනේ ළමයි. එහෙනම් ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ. ඕක කිව්වනම් එකකට විතරක් දාලා කියලා අන්න එතන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔකෙන් ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒක තේරුණාද මංජන් වගේද? ආයි කියලා දෙන්න ඕනිද? ජානිත් මොකද ආයි කියලා දෙන්න ඕනිද? දරුවෝ රාධනා තේරුණාද? මේ බලන්න මං ආයි කියලා දෙන්නද? මොකක් හරි තමයි. ආයෙ ඕන. මේ බලන්න ළමයි ඔක ලොකු දෙයක් නෑ. මේ 850ක් තියෙනවා ළමයි අග ශුද්ධවත්කම. ඒ වගේම වර්ෂ ලාභය 2,50,000ක් තියෙනවා. මේක. මුදල් ගැනලි තියෙනවා ලක්ෂයක්. මේක. ඊට අමතරව කියලා කියනවා ගිණුම්ගත කරලා නැහැ. අයිතිකරුවන් සිදු කළ භාණ්ඩ ගැන්ලි වල පිරිවැය
25,000 කියලා. ළමයි භාණ්ඩ ගැන්ලි කියලා කියන්නේ ගැනිලි වැඩි වෙනවා. එහෙනම් ගැන්ලි හර වෙනවා. ගැන්ලි වැඩි වෙන්න බෑ. ඒ හින්දා ගැන්ලි වලට එකතු කරා. එතකොට ගැන්ලි ආව 125ක්. ඒ වගේම ළමයි ගැනුම් බැර වෙනවානේ. මොකද ගැනුම් කියන එක තමයි ඩබල් එන්ට්‍රි වැටෙන්නේ. ගැනුම් බැර වෙනවා කියලා කියන්නේ වියදමක් ගැනුම් කියන්නේ. ගැනුම් කියන වියදම අඩු වෙනවා. ඒ කියන්නේ අපි ළමයි හිතන් හිටියට 100ක් විකුණලා කියලා ඇත්තටම බැලුවම 100න් 25ක් මම නිකන් 100 කියලා නිකන් ගත්ත එකක් 100න් 25ක් අයිතිකාරයා ගැන්ලි කරලා ඇත්තටම එහෙනම් විකුණලා නැහැ. එතකොට මේ 25 කියන එක ලාභය වැඩි කරනවා ඇත්තටම. ඇයි බැරනේ. එහෙනම් ලාභය වැඩි කරනවා. එතකොට මෙතන 275 වෙනවා. එතකොට ඇත්තම කතන්දරේ අග හිමිකමටත් ඉම්පැක්ට් එකක් තියෙනවා ළමයි මේකෙන්. මොකද ගැන්නිලි කියන හිමිකම අඩු වෙන නිසා මේක 25ක් අඩු වෙලා ගැනුම් කියන එක 25ක් වැඩි වෙනවා. يعني අවසානයේදී මේක දැම්මෙන් කිසිම තේරුමක් වෙලා නැහැ කියන එක මම මේ කිව්වේ. මෙතනට ඉම්පැක්ට් එක තේරුමක් උන්නේ නැහැ. මෙතනත් ඔහොමයි. හැබැයි අවසානයේ උත්තරේට හරි වෙනවා. يعني ඒක දැම්මට වැඩක් නැහැ කියලා මං කිව්වේ. අවසානයේදී සුළු කරාම 850න් එතකොට මෙතන ළමයි 850යි මෙතන 275යි අඩු කිරීම 125. මේ ධන 150 මෙතනට ආවම ඍණ 150යි. මෙතන 700යි. මම දැන් තේරුණාද? හරි ළමයි ආයෙ පාරක් කියලා දෙන්න ඕනේද? කියන්න මං ආයෙ කියලා දෙන්නම් දරුවෝ. ඒක ප්‍රශ්නයක් නැහැ. ආයෙ කියලා දෙන්න ඕනේද? දැන් ඕකේද? රාධනා ආයෙ කියලා දෙන්න ඕන. ආයෙ කියන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ළමයි තේරෙන්නේ නැති දැන් ඔයාලට තව ඔප්ෂන් එකක් තියෙනවා. හරිද? පොඩි පොතක් අරගන්න ලියා ගන්න. අපි දැන් ඊළඟ දවසේ ෆිසිකලි හම්බ වෙනවනේ පන්තියේ. ඒක එතකොට මේ ආන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට තමයි ඉගෙන ගන්නවා කියලා කියන හොඳට මතක තියාගන්න ළමයි මේක තේරුම් ගන්න මේ වැරදි හදා ගන්නතෝ පේපර්ස් 1000ක් කළත් වැඩක් නැහැ. මේ වැරද්ද ඊළඟ පේපර් එක වෙන්න බෑ. හරිනේ. ඊළඟ එක 42000ක් වූ විකුණුම් ඉන්වොයිසයක් විකුණුම් ජර්නලයේ 27ක් දාලා පොදු ලෙජරටත් පිටපත් කරලා ළමයි. එහෙනම් වැඩි අඩු වෙන්නේ දාලා තියෙන්නේ අඩු 42000ක් යන ඕනේ 27ක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ 18ක් නැදි. 18ක් ආයි දානවා කියලා කියන්නේ ළමයි විකුණුම් බැර වෙනවා. බැර වෙනවා ණය ගැති හර වෙනවා. මෙම නිවැරදි කිරීම නොකළහොත් ලාභයට වන බලපෑම කොපමණද තීරණය කර. එය වැඩිවීමද අඩුවීමද? ළමයි මේ බලන්න. මේක දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? මේක නිසා විකුණුම් 18කින් අඩු වෙලා තියෙන්නේ. නොකළහොත් මොකද්ද වෙන්නේ? අඩු වෙලා තියෙනවා 18ක්. ඔච්චරයි. විකුණුම් ලියලා නැහැ. විකුණුම් 18ක් අඩුවෙන් ලියලා තියෙන්නේ. මං හිතනවා ඔයාලට තේරුණා කියලා. ඒක තේරුණාද? ජනිත් තේරුණාද? අය කියලා දෙන්නද? ජනාලි මොකදත් ඒ මැඩම් නාට් හරි මේ බලන්න බබා මේ බලන්න මට කියන්න මටවා චැට් එකට දාන්න ළමයි ණයට විකුණුම් වලට දාලා ඩබල් එන්ට්‍රි ඉක්මනට ණයට විකුණුම් වලට දාලා ඩබල් එන්ට්‍රි දාන්න මේ බලන්න ළමයි ණයට විකුණුම් කියලා කියන්නේ විකුණුම් කියන ආදායම වැඩි වෙනවා මේ බලන්න විකුණුම් කියන්නේ ආදායමක් ඔයාලට මේ සතිය කියන්නේ මේ මාසෙට ඩබල් එන්ට්‍රි උට්ටක දෙන්නම් හොඳේ ආදායමක් වැඩි වෙනවා ආදායම් වැඩිවීම බැර
ණය ගැතියෝ කියන වත්කම මක් වෙනවද වැඩි වෙනවා. වත්කම් වැඩිවීම හර. වත්කම් වැඩිවීම හර. ළමයි හරිනම් එන්න ඕනි කොහොමයිද ණය ගැති 42ක් වෙලා විකුණුම් 42ක් බැර වෙනවා. හැබැයි දාලා තියෙන්නේ ණය ගැති 24යි විකුණුම් 24යි. ඔයා මොකද්ද කරන්න ඕනේ මේ මදි 18 දාන්න. මේ මෙතන 18ක් මදි මෙතනට 18ක් මදි. ඔය දෙක දාන්න. එතකොට 18ක් දාන හින්දා ළමයි ලාභෙට මක් වෙනවද මේ? විකුණුම් වැඩි වෙනවානේ. විකුණුම් වැඩි වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. දැන් තේරුණාද? මම හැවද ණය ගැති හර. ආව් ණය ගැති හර විකුණුම් පෙරමි. මං වැරදියද කිව්වේ? ඔයා අවදානින් ඉන්නවද කියලා බැලුවා නෙමෙයි ළමයි මට ඇත්තටම වැරදුනා ඒක. එහෙනම් නයිස්. ඔය තියෙන නියමයි. ගෙදරින් හරක් පැටිය ගේම් ගහනවා. උඹ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ උඹ ටයිම් එක අපරාධ කියලා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අයියෝ ගිනුම් කරන සංකල්ප. ළමයි නිකන් කියන්නම් ආදායම උපලබ්ධි මේක කියලා දෙන්නම් ඕමින. මේක අකණ්ඩ පැවැත්ම. හරි තාම කරේ නෑ මේක අකණ්ඩ පැවැත්ම. යථානුරූපී ඒකක. ඔය කොහොම තියන්නේ? අපි ඉක්මනට කරලා දාමු. හැබැයි කරලා දාමු. ඔන්ලයින් සෙෂන් එකකින් කරලා දාමුද නේද? නැත්නම් අපි ලබන සතියේ අරන් මෙහෙම කරමු. අපි ලබන සතියේ සංකල්ප ටික ඉවර කරලා දාමුද? ලබන සතියේ නෙමෙයි ඊට පස්සේ සතියේ. ඊට පස්සේ සතියේ සංකල්ප ටික ඉවර කරලා දාමු. done and dusted. හරි ඉතින් කෑ ගන්න එපා. පොඩ ඉන්න අම්බෝ. මට මතක් කරන්න එහෙනම් ඈ 28 වෙනිදා සංකල්ප කරමු ඈ. ආ 28 වෙනිදා සංකල්ප විතරයි. යකෝ උගන්න හරි. මේ උගන්නපු ඒවත් හරියට කරගන්න නැති කරුණ නැති එක විතරක් පොඩ්ඩක් කන්නවා මෙතන. ඒ වගේලා. අයියගේ තුන්වෙනි එක දෙන්න මොකද්ද? තුන්වෙනි එකට බබා නන්න මේ යකා කමන්නේ වලා ගන්නවා. තුන්වෙනි එක වැඩියෝ දැන් මේ කියන්නේ මේ මම ඕන්න එක හරි ආදරේට කිව්වේ. මේක මේ වත්කමක් නීතිමය අයිතිය නිසා නැති නිසා පොත්වල සටහන් නොකිරීම කියන එක මේ යථානුරූපී. මේක වැරදි ඇත්තට. මෙහෙම එකක් එන්නේ. කල්බදු කියන එක පොත්වල ලියන්න පුළුවන්. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. අපි කියලා දෙන්න. පෙබරවාරි අන්තිමට කියලා දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හර්ෂ ව්‍යාපාරය එකතු කළ අගේ මත වැට් සඳහා ලියාපදිංචි ආයතනයක් වන අතර 18/3/31 දින අවසන් වර්ෂය සඳහා වැට් පාලන ගිණුමේ සාරාංශය පහත දී ඇත. සියලු ගැනුම් හා විකුණුම් මුදලට සිදුවේ කියලා කියනවා ළමයි. අම්මට සිරි 8% එකක් දීලා නැද්ද? ආනේ මේ තියෙන වැට්නේ. අපි හිතමු මේ වැට් කියලා. එතකොට ළමයි වැට් පාලන කිරීමේ ශේෂය කියලා දීලා තියෙනවනේ පැහැදිලිව. ඉතින් ළමයි මේක නම් ඇති දෙයක් නෑ ඉතින්. මේ 300ක් බැර වෙලා තියෙනවා
5,000ක් බැරවැ තියෙනවා. ගැනුම් මත ගෙවූ 1,300ක් තියෙනවා. 3,400ක් තව ගෙවලා තියෙනවා. ආ බලන්න අන්තිමට කොහොමද කියලා 5,300යි 5,300යි කියලා කියන්නේ 0.2 3යි 4යි 7යි 7න් 6 දාලා 3ක් ඉතුරුයි කියන්නේ 13යි මෙතන 1යි කියලා කියන්නේ 600. 600ක් ළමයි වගකීම. ඉතින් ළමයි මේ අපි ආරම්භක බැර ශේෂ ටික බැරට දැම්මා. විකුණුවල ළමයි අපි එකතු කරගත්ත ඒක අපි රජයට ගෙවන්න ඕන හින්දා ඒක බැර අපි ගෙවපු ඒවා අඩු ළමයි. ඔච්චරයි. ඒක තේරුණාද 40? අපෝ 40 නම් ලේසි. ඒක තේරුණාද? ඔක්කොටම මම හිතනවා 40 නම් ඇති දෙයක් නැහැ කියලා. ජසංගා ජනාලි නමිත් රාධනයි ජනාලි මට කිව්වේ නැහැ. කියපන් යකෝ. හරි තේරුණා. ළමයි මේක නිෂ්පාදන පිරිවැයක් අයින්න බලන්න. මම මේක පොඩි බඩ කියලා දෙන්න මේ කුටි බඩ මේ බලන්න. මේ බලන්න ළමයි. මේ පාඩම හොඳට තේරුම් ගන්න. මේ පිරිවැය ටික හොඳට තේරුම් ගන්න බබා නැත්තම් මේ බලන්න ළමයි. මේ බලන්න. ඔයා හිතන්න ඔයා චීනෙන් ගෙන්නන්න කියලා. ඔයා චීනෙන් ගෙන්නන්න කියලා දන්නවා චීනෙන් නෙමෙයි. අර ඉන්දියාවෙන් ගෙන්නන්න කියලා දන්න මේ ඉන්දියාව. හරිද? ඉන්දියාවේ ඉඳලා ඔන්න නැවේ පටවල එනවනේ ළමයි. නැවේ පටවලා මේ තියෙන ෆැක්ටරිය. මේ ෆැක්ටරියෙන් ළමයි මෙන්න මේ සම්පූර්ණ ෆැක්ටරිය වෙනකන් යන පිරිවැය ටික යන්නේ නිෂ්පාදන පිරිවැයට. ෆැක්ටරිය වෙනකන් යන ටික යන්නේ නිෂ්පාදන පිරිවැයට. ළමයි ෆැක්ටරියේ ඉඳලා ෂෝරූම් එක තියෙන්නේ. බඩු ටික තියලා තියෙන තැන ෂෝරූම් එක. ෂෝරූම් එකට වෙනකන් යන ටික යන්නේ විකුණුම් පිරිවැයට. ෂෝරූම් එකට යන්නේ විකුණුම් පිරිවැයට. ෂෝරූම් එකේ ඉඳලා මේ අහිංසක ඔයාගේ අතට බඩු ටික පත් වෙනකන් යන්නේ ළමයි බෙදා හැරීමේ පිරිවැයට. බෙදා හැරීමේ පිරිවැයට. එතකොට ළමයි මෙන්න මේ ලෙවල් එකේදී ගබඩා කරොත් ඒක නිෂ්පාදන පිරිවැය. මේ ලෙවල් එකේදී ගබඩා කරොත් ඒක විකුණුම් පිරිවැය. මේ ලෙවල් එකේදී ගබඩා කරොත් ඒක බෙදා හැරීමේ පිරිවැය. මං කිව්ව කතන්දරේ තේරෙනවද? මේක ඔළුවෙන් තියාගන්න ළමයි. ඒක තේරුණාද? තේරුණා නේද? ඒ කියන්නේ ෆැක්ටරිය වෙනකන් ළමයි භාණ්ඩ නිෂ්පාදනය කිරීම කරන්නේ. එතකොට ඉතින් නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ ළමයි එතනට වෙනකන් එන ඔක්කොම ටික ෆැක්ටරියනේ බඩු ටික හදන්නේ. එතකොට ඉතින් නිෂ්පාදන පිරිවැයට එන්න ඕනි. ෆැක්ටරියේ ඉඳලා ළමයි මේ ෂෝරූම් එකට යන කන්ටික තමයි භාණ්ඩ විකුණන්න යන්නේ. එහෙනම් විකුණුම් පිරිවැය. අර විකුණුම් පිරිවැයේ ඉඳලා ඔයා ගාවට එන කන්ටික තමයි ළමයි බෙදා හැරීමේ පිරිවැයට එන්නේ. මම හිතනවා ඒක තේරෙනවා කියලා. හප්පට සිරේ එහෙමත් කේස් එකක්ද? හී කමන්නේ. එල්කේස් දෙක අනුව ගබඩා පිරිවැය ගන්න නැහැ නේද කියලා අහනවා. නෑ මම කියන්නේ තොගේ පිරිවැයට නෙමෙයි ළමයි. තොගේ පිරිවැයට නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය විකුණුම් පිරිවැය බෙදා හැරීමේ පිරිවැය. එතකොට නිෂ්පාදන පිරිවැය එක කෑල්ලක් තමයි තොගේ පිරිවැය. බලමු එල්කේස් දෙකට අනුව ගන්න නැද්ද කියලා විනාඩි එකකින් බලන්න මාත් එක්කලා බලන්න. මතක නෑ ළමයි ඇත්තටම මිස්ටර් ළඟ තිබ්බනේ මේ මට මතක නෑ.
විනාඩියක ඉන්න. චුට්ටක් චෙක් කරලා. බබා මේ බලන්න පොඩි පොඩ්ඩක් පෙන්නන්නම්. අර තේරෙයිද දන්නේ නැහැ. මම ඉන්නකෝ. ඔයාර මොලේ මංජම් වෙයිද දන්නේ කමක් නැහැ. මම මේක නම් ගත්තේ මේ AI tool එකකින් චුට්ටක් බලන්න. මම හිතනවා මේක හරි කියලා. raw material storage එක inventory ඒ කියන්නේ අර තොගයට ගන්නෙ නෑ ළමයි. finish good එක ගන්නෙත් නෑ. අර production process එකේ තිබ්බොත් ඒක ගන්නවා කියලා කියන්නේ ඔයාට එච්චර ලොකු ඕනේ නෑ. අනිකොම හිතා ගන්නකෝ ගන්න නෑ කියන එක. මම නිෂ්පාදන පිරිවැයට ගන්නවා ළමයි තොගේ පිරිවැයට ගන්න නෑ. ඔක ප්‍රමිති කියද්දි කරද්දි කියලා දෙන්නම්. එතකොට ළමයි නිමිතක ගබඩා කිරීමේ වියදම් නිෂ්පාදන පිරිවැයක් නෙමේ. ඇයි මේ ප්‍රශ්නෙට අදාළ නැහැ ඇත්තටම. නමින් ඔයාලට තේරුණාද? මම ඔයාලට කිව්ව කතන්දරේ තේරුණාද? අනිත් අයට කියලා දෙන්න බය වෙන්න බා. මොකද පාඩම ගන්නලා නැහැ නේ තාම. ළමයි නිමිතක ගබඩා කිරීමේ වියදම මම ඔයාලට කිව්වා මේ බලන්න. නිමිතක ගබඩා කිරීමේ වියදම යන් නිමිතක කියන්නේ හදලා ඉවර වෙච්ච ඒවා ළමයි. හදලා ඉවර වෙච්ච ඒවා ගබඩා කිරීමේ වියදම් අපිට නිෂ්පාදන පිරිවැයක් නෙමෙයි ඒක නිෂ්පාදන නොවන පිරිවැයක්. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී ළමයි අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී කියලා කියන අර චීන වල ඉඳලා ගේන ටික. ඒක නිෂ්පාදන පිරිවැයක්. තොග අමුද්‍රව්‍ය තොග හානි වීම බබා මේ බලන්න තව දෙයක් උතන තියෙනවා. සාමාන්‍ය අපතයයි අසාමාන්‍ය අපතය කියලා දෙකක් ඉන්නවා. අපතය දෙන්නෙක් නෙමේ අසාමාන්‍ය අපතය. අපතය ආම. අපතය නෙමේ අපතය ආම අපතය. ගැන ඕකට කියනවා අපි ඇබ්නෝමල් කොස්ට් එකයි නෝමල් කොස්ට් එකයි. ළමයි හිතන්න ඔයාට කියනවා මේ જાතිය රවුමක් මහන්න කියලා. මේ જાතිය රවුමක් මහන්න කියලා කිව්වොත් ළමයි ඔයා මොන වැඩෙක් වුණත් ඔයා මොන තරම් වැඩෙක් වුණත් ඔයාට මෙන්න මේ තරම් කොටුවක් මේකට කපන්න වෙනවා. ඒ කියන්නේ වැඩේ කෑවනේ ඔහොම ඉන්නකෝ. හොඳ වෙලාවට මම චිත්‍ර කරලා ඔහොම ඉන්න. අම්බෝ ඇති. හරි. මෙන්න මේ රවුම මහන්න යනවා නම් ළමයි මෙන්න මේ කොස්ට් එක දරන්නම වෙනවා. මේ පිරිවැයම දරන්නම වෙනවා. මේ ටික වියද වෙනවා මේ. හරිද? හැබැයි ළමයි ඕකට අපි කියනවා සාමාන්‍ය අපතේ කියලා. හැබැයි දැන් ඕක මහන්න කියලා මෙන්න මෙච්චරක විතර කොටුවක් කැපුවොත් එහෙම මේ ටිකට කියන්නේ ළමයි අසාමාන්‍ය අපතේ. එතකොට මේක ළමයි නිෂ්පාදන පිරිවේ කොටසක් වෙන්නේ නැහැ. මේක නිෂ්පාදන නොවන පිරිවේ කොටසක්. මේකට යන්නේ වෙනත් වියදම් වලට. වෙනත් වියදම්. අමුද්‍රව්‍ය තොගයක් හානි වෙනවා වගේ වැඩක් මේ තියෙන. මේක හැම වෙලෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක සාමාන්‍ය යූෂුවලි කොස්ට් එකක් නෙමෙයි ළමයි. ඒ කියන්නේ දැන් මේකට ළමයි කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරනවා නම් මේ කෑල්ලේ කොස්ට් එක ගන්නම වෙනවා. ඒ කියන්නේ ඒ ටික දරන්නම වෙනවා. ඒ ටික අපතේ යනවා අනිවාර්යෙන්ම. ඒකට කාර්යාල සේවකයන්ට ගෙවුවට ළමයි නිෂ්පාදන නොවන පිරිවැයක්.
හිතන්න ෆැක්ටරිය සේවකයොන්ට ඒ කියන්නේ නිෂ්පාදන අංශයේ සේවකයන්ට ගෙව්ව වැටුප නිෂ්පාදන පිරිවැය. මං කිව්වක තේරුණාද? මංජන් වගේ. තේරුණාද ළමයි? තේරුණාද? මම හිතනවා තේරුණා කියලා. අනිත් අය මොකදත් ඒ. මේ අනිත් අයට තේරුම් නැති කියලා දෙන්න. මට කියන්නේ කී වෙන එක තේරුම් නැති කියලා ළමයි. මැඩම් මොකදත් ඒ. තේරුණා නියමයි. අපි මිටිමේ හදාගෙන යමු. නිෂ්පාදන පිරිවැය මූලිකාංග දෙක. ප්‍රාථමික පිරිවැයයි පොදුකාර පිරිවැය. මම අතිරික්තය හෝ උණතාවය යනවා. මුදලින් ලද ප්‍රවේශ පත්‍ර ආදායම මුදලින් ලැබිය යුතු ගාන 200යි. නාට්‍ය කණ්ඩායමට ගෙවිය යුතු ශාලා කුලිය ඉව් ළමයි මේවා ප්‍රශ්නද? 100යි උත්තරේ. අතිරික්තය. මුදල් ලාභ අරමුණු කරන ගත් ව්‍යාපාරයක මේක නම් මහ ලොකු දෙයක් නෑ. හොඳේ මේක මේ උපචිත සංකල්පයට අනුව ආදායම ගත්ත ආදායමෙන් වියදම අඩු කරා 43. ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාරයක ලැබීම් ගෙවීම් ගිණුම සහ ආදායම් ප්‍රකාශ අතර වෙනස්කම් ළමයි. ලැබීම් ගෙවීම් ගිණුම හදන්නේ මුදල් ලැබීම් ගෙවීම් ගැන මුදල් ලැබීම් සහ ගෙවීම් සටහන් කරන්න. ඒක හදන්නේ ළමයි මුදල් පදනමට. ඒක සාමාන්‍ය ව්‍යාපාරයක මුදල් පාලන ගිණුමට සමාන වෙනවා. ආදායම් ප්‍රකාශය හදන්නේ ළමයි අතිරික්තය හෝ ඌනතාවය ගණනය කරන්න. ඒක හදන්නේ උපචිත පදනමට. ඒක සාමාන්‍ය ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශනයට සමාන වෙනවා. එතකොට මුදල් ලැබීම් ගෙවීම් ගිණුමක අවසාන උත්තරය වෙන්නේ ළමයි අග මුදල් ශේෂය ආදායම් වියදම් ප්‍රකාශනයක අග මේ බැලන්ස් එක වෙන්නේ අතිරික්තය හෝ ඌනතාවය. තවදුරටත් කිව්වොත් මුදල් ලැබීම් ගෙවීම් ගිණුමක ශේෂය ළමයි ගිහිල්ලා වදිනවා ජංගම වත්කම්වල මුදල් ශේෂය කියලා. ආදායම් ප්‍රකාශය අතිරික්තය හෝ ඌනතාවය මූල තත්ත්ව ප්‍රකාශයේ හිමිකම යටතේ සමුච්චිත අරමුදලට වැඩෙනවා. මම නිකන් කිව්වේ. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය හා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය ඇති සමානකමක් හා අසමානකමක්. ළමයි අසමානකම වෙන්නේ මේකේ තියෙන අතිරික්තයි ඌනතාවයයි. මේකේ. එතකොට මේකේ තියෙන ලාභය හෝ ලාභය. සමානකම තමයි දෙකේම ළමයි ටාගට් එක මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරන්න. දෙකේම ටාගට් එක අවුරුද්ද තුල අපි කොච්චරක් හෙව්වද? දෙකම හදන්නේ උපචිත පදනමට. දෙකම හදන්නේ උපචිත පදනමට. එතකොට මේකේ ළමයි ලාභය අලාභය මේකට එද්දි නිකන් අතිරික්ත ඌනතාවය. ඉතින් වචන දෙකක වෙනසක් විතරයි. මේ හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන් තිබිය යුතු ගුණාංග දෙකක්. කියමු බලන්න BS කරන සෙට් එක. මම උත්තර පත්‍රය පොඩ්ඩක් බලන්න මට මතක නෑ ළමයි. කියමු බලන්න කො BS කරන සෙට් එකක් ඉන්නවනේ මේකේ. සොත බුරුත්තා. කො. කියමු බලන්න. හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ගුණාංග දෙකක් කියමු. ආමේදෙන පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් සිටීම ව්‍යාපාරයක් පැවතීම ලාභී පීමේ චේතනාව පොදු එකඟතාවයක් තිබීම. හරි. ඔය අතර මතක තියාගන්න. ළමයි ඊළඟ ප්‍රශ්නේ. ඔක දෙන්න තියරි වල තියෙනවා. හවුල් ව්‍යාපාර ලාභ අනුමාතය වෙනස් වීමට භාජනය විය හැකි අවස්ථා දෙකක්. එක්ක හවුල්කරුවෙක් එන්න ඕනි නැත්නම් හවුල්කරුවෙක් යන්න ඕනි. ඇත්තම කතන්දරේ ඔයිට වඩා සරලයි මේක ලියන්න බෑ. හිමිකමේ සංයුතිය වෙනස් වෙන අවස්ථාවක. හිමිකමේ සංයුතිය වෙනස් වෙන අවස්ථාවක. ළමයි ප්‍රාග්ධන ගිණුමෙන් පෙන්වන්නේ මේවා තියරි. ප්‍රාග්ධන ගිණුමෙන් පෙන්වන්නේ ස්ථාවර ශේෂය. ස්ථාවර ශේෂ. ජංගම ගිණුමෙන් පෙන්වන්නේ తాවකාලික නෑ විචල්්‍ය හිමිකම. ඒ කියන්නේ එදිනදා නෝමලි කරන දෙනු. කොහොමත් ළමයි ප්‍රාග්ධන ගිණුම බැරශේෂයක් තියෙන්න ඕනි. ඇයි ප්‍රාග්ධන ගිණුම හර වෙනවා කියලා කියන්නේ ළමයි ව්‍යාපාරය අයිතිකාරයාට කියන්නේ අයිතිකාරයා හිතන්න ව්‍යාපාරයට මිලියනයක් දානවා එක්කෙනෙක්ගේ බැරශේෂයක් තියෙනවා අනිත් එක්කෙනාගේ හරශේෂයක්. කියන්නේ ළමයි අරු දැම්මට වඩා ව්‍යාපාරයෙන් අරන් එහෙම වෙන්න බෑ. ජංගම ගිණුමේ තියෙන හරශේෂයක් ඔයා හිතන්න AB බිස්නස් එක කරනවා ඒ රුපියල් 1000ක් ගෙනවා B රුපියල් 2000ක් ගෙවනවා.
ඔහොම ඒ ටික කාලෙකින් රුපියල් 1500ක් ගන්න බෑනේ. උඩෙන්ම ගන්න දෙන්නේ නැහැ ළම. ඒකයි මම කිව්වේ. කොහොම කරත් ප්‍රාග්ධන කියනුවේ බැරශේෂයක් තියෙන්න ඕනේ. ප්‍රාග්ධන කියනුවේ බැරශේෂයක් තියෙන්න ඕනේ. තව කිව්වොත් මේවා ඉතින් ශේෂ වෙන. ඒක ඔය දෙක තමයි ශේෂ ස්ථාවරයි ශේෂ ස්ථාවර නොවේ කියලා කියන්න පුළුවන්. මම මේ පොඩක් බලන්න පොඩි දෙයක්. සුමුදු සහ කුමුදුත් සුමුදු කුමුදු මලි සමන් මේ බලන්න සුමුදුයි කුමුදුයි ඉන්නවා. තුනට දෙකට දෙන්න බෙදාගෙන කරගෙන ගියා ළමයි. මැද්දෙන් දෙන්න හිටපු එක 3 දෙනෙක් වුණා පුබුදු ආවා. පුබුදු ආවම ළමයි පුබුදු ඉල්ලුවා ව්‍යාපාරයෙන් 3න් එකක්. හරි. එතකොට දෙන්නම් 3න් එකක් ගන්න. එතකොට දෙන්නට ඉතුරුනේ කොච්චරයිද ළමයි? 3න් 2යි. මේ 3න් 2නුත් 5න් 3ක් කාටද? 3න් 2න් 5න් 3ක් සුමුදුට. තව ඉතුරු 3න් 2යි. ඒ 3න් 2න් 5න් 2ක් කුමුදුට. 3න් 2න් 5න් 2ක් කුමුදුට. එතකොට මේක සුළු කරන්න චූටි කාලේ කරපු කේස් එකක් තියෙන්නේ. මම මේක ගන්නවා ළමයි ලාභ අනුපාතය හොයන්න ඕනි හින්දා 3 වරක් 5 15යි 3 වරක් 2 6යි 3 වරක් 5 15යි 2 වරක් 2 4යි. මට මේකත් ළමයි 5 අනුපාතයට ගන්න ඕනේ. ඉතින් මම වැඩි කරනවා 5න් 5න්. එතකොට මේ පැත්තට එනවා 15න් 5. ආ බැලුවොත් 15න් 5යි 15න් 4යි 15න් 6යි. එතකොට එකම කැමින ගණන් ගන්න තුනම 6යි 4යි 5යි. එක තේරුණාද? ආයි කියලා දෙන්න ඕනිද? මඤ්ඤං වගේද? මේක ආයි කියලා දෙන්නද? ඔය හිමිකමේ වෙනස් වීම මේක නම් ගණන් පාඩ් එකක්. කියලා දෙන්න ඕන නම් ආයි කියලා දෙන්න නියමයි. මම බලන්න. මේක ඇත්තටම ළමයි ගණන් පාඩ් එකක්. චූටි කාලේ කරපු මැත්ස්. අපි ජෝඩු දාලා යා. මේ බලන්නම. ලියවෙන්නේ නැහැ බබා. සුමුදු මෙතන ඉන්නවා කුමුදු මෙතන ඉන්නවා මේ මැද්දෙන් ඇවිල්ලා පයින් පුබුදු. හරි. ළමයි සුමුදුයි කුමුදුයි 3ට 2 ලාභ අනුපාතයට බෙදාගෙන ගියා. මෙතනින් පුබුදු ආවා ළමයි. එයා ඉල්ලුව 3න් එකක්. මේ ලාභ අලාභ වලින් 3න් එකක් අයිතියස්සයිත. මුළු එකෙම 3න් එකක් එයා ඉල්ලුවා. 3න් එකක් එයාට ගියාම ළමයි තව ඉතුරු 3න් 2යි. 3න් 2ක් ඉතුරු එකෙනුත් දැන් මෙතන කෑලි 5ක් තියෙනවා ළමයි. මේ වෙද්දි ඕල්රෙඩි 5න් 3කට මෙයා හිමිකම් කියනවා. එතකොට මෙයාට 5න් 3ක් දෙන්න ඕනි. ඉතුරු 3න් 2කින් ළමයි 5න් 2ක් මෙයාට. එතකොට 3 වරක් 5 15යි. 2 වරක් 3 6යි. 3 වරක් 5 15යි. පොඩ්ඩක් ඉන්න වැරද්දුව නේද? 2 වරක් 2 4 නෑ. හරි. එතකොට ළමයි 3න් එකයි දැන්. මේ දෙකේම යට 15 වනේ ළමයි. මේකත් 15ට ගන්න ඕනේ හින්දා මම 5න් 5න් වැඩි කරනවා. යට වැඩි කරන එකේ මුඩත් වැඩි කරන්න බෑ බබා. එතකොට මේක යනවා 15න් 6යි. මේක යනවා 15න් 4යි. මේක යනවා 15න් 5යි. එතකොට මේ 5 ලොවට 15 ගණන් ගත්තේ නැති වුනහම 6ට 4ට 5. දැන් තේරුණාද? මට පේන්නේ නැහැ. මොකද දමිතෝ කියන්නේ? ඉතුරු 3න් එක නේ මල්ලි මයික් එක ඔන් කරලා අහන්න මොකද වැඩි ප්‍රශ්නේ? අනිත් අයර මොකෝ කියන්නකෝ. දමිත් මයික් එක ඔන් කරලා අහන්න බැරි මොකද කේස් එක? කියන්නකෝ. මම ඉන්න. කියන්නකෝ. හරි. වැඩි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ජනාලි තේරුණාද? සසංගා රාධනා ආකේෂ් ගිම්මානි මේවා චූටි කාලේ මැත්ස් ග්‍රේඩ් 10 මැත්ස්. හරි බබා අන්තිම එක 1890 අවුල් ව්‍යාපාර ආරක්ෂා පනතේ 42 වෙනි වගන්තිය අනුව නීතිමය විධිවිධානය
සිටින අවුල්කරුවෙකු විශ්‍රාමයාමේදී හෝ ඉවත් වන විටදී ඔහුට ගෙවිය යුතු මුදල එදින මුදලින් ආලාම ඉගැන මෙයා විච්චරයි කියන්න මතකන අතකරනිම මේ උත්තර පත්‍රය තියෙනෙ කියවන ගිය ගෙවන ගාන ගැන ගෙවන්න තියෙන ගානෙන් 100% ගෙවන්න ඕනි කියන එක. ඉගැන්නේ දැන් ඔයායි දන්න ABC බිස්නස් එක කරගෙන ඉන්නවා C ව්‍යාපාරයෙන් යනවා සීට තියෙන බූදලේ ගෙවා ගන්න බැරි වෙනවා ගෙවන්න බැරි වෙන බූදලේ වගේ 105ක් අවුරුද්දට එයාට කොලිය ගෙවන්න ඕනි කියලා මේක කියන්නේ. ඒව තියරි. හරි ළමයි. හරි බෝ මේ බලන්න. ඒක නම් ලේසි පේපරයක්. හරිද? චූටි කේස් එකක්. පොඩි දේවල් ටිකක් කතා කරේ. වැඩේ මං හිතනවා තේරුණා කියලා. තමයි ලබන සතිය චුට්ටක් අපිට අමාරු වැඩක් තියෙනවා. පේපර්ස් MCQ 50ක පේපරයක් තියෙනවා මගේ පේපර් එකකුයි මේ සතිය කරපු පේපර් එකකුයි පේපර්ස් දෙකම ලබන සතිය වෙද්දි බලලා දෙන්නම්. අපි පේපර්ස් දෙක කතා කරමු. ඊට අමතරව අර පොඩි පොඩි වැඩ ටිකුත් තව තියෙනවා කරන්න. කොහොමත් අපිට ගොඩක් වෙලාවට මාර්තු මුල ඉඳලා ලොකු වෙලාවක් වැඩ කරන්න පුළුවන් වෙයි. එහෙනම් වැඩේ ඕකේද හැමෝටම? හරි නේද? හරිද? හරි. එහෙනම් ටටා බයි. good night. වැලන්ටයින් එක හම්බ වෙච්ච එකම මේ හાર્ට් එක ළමයි. හරි good night.